ඔයාලා දන්නවද ඇමරිකාවේ මධ්‍යම ප්‍රදේශයේ හැම ඔක්තෝබර් මාසෙම රෑ 12න් පස්සේ ගමන් නොකර දුම්රියක ශබ්දයක් අහන්න ලැබෙනවා කියලා. මොකක්ද ඒ කතාව? ඔව් අපි මේ කතා කරන්නේ ඇෂ්ලයින් දුම්රිය ගැන. 1951 දී මිනසෝටාවේ සෙන්ට් තෝමස් ක්ලවුඩ් අසල පැසෙන්ජර් ට්‍රේන් 63 කියන දුම්රිය කාර්මික දෝෂයක් හේතුව නතර වෙනවා. එකපාරටම මුළු දුම්රියම ගිනි ගන්නවා. මේ ගින්න දවස් දෙකක් එක දිගට පැවතුණා. මේ අතරින් කවුරුත්ම ජීවත් වෙලා තිබුණේ නැහැ. අඩුම තරමේ මල සිරුරක්වත් හමුුනේ නැහැ. ඊට පස්සේ ඒ අමුතර උන ප්‍රදේශයේ රේල් පිලි ඉවත් කරලා දැම්මා. හැබැයි ඒ අමුතරින් පස්සේ හැම ඔක්තෝබර් මාසෙම මිනිස්සු කියනවා ඔවුන්ට ඇහෙනවා කියලා දුම්රිය යන හඬවල් දුම්රිය විසිල්ලක. එම දුම්රිය අඳුරේ දැකපු අය කියන්නේ කළු දුම්රියක් වගේ දිස්සනවා කියලා. දුම්රියේ කවුළු අතරින් පේන්නේ ගින්න වගේ ආලෝකයක්. ඇතුළේ මිනිස්සු පිච්චෙනවා පෙන්නලා තියෙනවා. සමහර අය අත දික් කරලා උදව් වෙලා තියෙනවා. 1999 දී එරික් කියන පුද්ගලයා උත්සාහ කළා මේක ඇත්තක්ද කියලා බලන්න. ඔහු දුම්රිය එනකන් මඟ බලන් හිටියා. එකපාරටම ඔහු නොසිතූ ලෙසින් දුම්රිය ඔහු හරහාම ගියා. දුම්රිය ඔහුගේ ඇඟ ඇතුලින් ගිය ගමන්ම ඔහු අත උදහන් වෙනවා. අන්තිමට ඔහුගේ ඉතුරු වෙලා තිබුණේ ඔහුගේ අත් ඔරලෝසුව පමණයි. ඒකේ වෙලාව නැවතලා තිබුණේ 12:04 කියලා. අදටත් ඒ ප්‍රදේශයේ මිනිස්සු කියනවා ඔයාට ඇෂ්ලයින් දුම්රිය හඬ ඇහෙන්නේ නැවනම් හැරෙන්න කන වසා ගන්න. නැතිනම් ඔයාට ඇහෙනවා ඒ මැරුණු අය ඔයාලගේ නම් කියනවා. බැරි වෙලාවත් ඔයා ඒ දුම්රිය ඇතුළේ ගියත් ඔයාලා එන්නේ ඊළඟ ඔක්තෝබර් මාසයේදී.